මෞලික පාඩම් එකකේ 4 වෙනි වීඩියෝ එක. හරි. දැන් මම ඔයාලට කියලා දුන්නා සරලවම සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. අපි දැන් මොකක් හරි මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයමු. හරිද? අපි දැන් දන්නවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා සහ දැන් අපි හොයනවා මොකක් හරි මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධය. හරිද? ඔන්න සාපේක්ෂ පරමාණු ස්කන්ධය. හරිද? ඔයාලට මම කිව්වා කලින් වීඩියෝ එකේදී කාබන් 612 පරමාණුවේ ස්කන්ධෙන් 12න් එක වගේ කී ගුණයක්ද කියලා බලන්න ඕන අපිට හොයන්න තියෙන මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයාගන්න නම්. ඒකට එන උත්තරේ තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය. සරල මැක්ස් 10 වසර නෙමෙයි 7 වසරේ පොඩි එකෙක්වත් කරගන්න පුළුවන් මැක්ස් එකක් මෙතන තියෙන්නේ. හරිද? අපිට කියනවා නම් මොකක් හරි මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න. ඔන්න සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න. අපි මොකද්ද කරන්න ඕනේ? අපිට හොයන්න කියපු මූලද්‍රව්‍යයේ පරමාණුවක එක පරමාණුවක ස්කන්ධය උඩට දාලා කාබන් 612 පරමාණුවේ 12න් එකක ස්කන්ධය යටට දානවා. මේක සූත්‍රයක් විදිහට හිතන්න ඔයාලා හිතන්න. ඔළුවෙන් හිතන්න. එමෙන් අපිට හොයන්න කියපු පරමාණුක ස්කන්ධය. අපි හොයන්න ඕනේ මේ වගේ ඒවා කීයක් මේක ඇතුලේ තියෙනවද කියලා. හැම වෙලෙම එතකොට මේක පොඩි මේක ලොකුයි. හරිද? නෑ. සමානට වැරදුනා. මෙන්න මේක පොඩි අගයක්. මේක ලොකු අගයක්. හරිද? ආයි චුට්ටක් ඉන්න මට පොඩ්ඩක් පැටලිච්ච නිසා මම ආයි කියනවා. කාබන් 612 පරමාණුවෙන් 12න් එකක ස්කන්ධය වගේ කී ගුණයක්ද? මේක වගේ මේ වගේ කීයක් මේක ඇතුලේ තියෙනවද? හරිද? ඒක තමයි සරලවම. දැන් ඔයාලට තේරෙනවා මූලද්‍රව්‍යයක පරමාණුක ස්කන්ධය මෙතන තියෙනවා. මේක අපිට මේක පේපර් එකේ දෙනවා. මේක දෙනවා 20ක්. කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය අපිට දෙනවා 10ක්. එතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධය 2යි. පැහැදිලිද? ඔන්න ඕක තමයි බේසික් එක. මේ සූත්‍රය කටපාඩම් කරන්න ඔයාලට බැරිම නම් කටපාඩම් කරගන්න. ඒක කටපාඩම් කරන්න ඕනේ නැහැ. මෙතන සරල මැක්ස් එකක් තියෙන්නේ. ලොකු දේ උඩට පොඩි දේ යටට. ලොකු දෙයකින් පොඩි දෙයක් බෙදනවා. 4 2කින් බෙදුවට ප්‍රශ්නයක් නැහැ නේ. උත්තරේ 2යි කියලා එනවනේ. උත්තරයක් එනවා. හරිද? මෙතන මූලද්‍රව්‍ය දැන් අපිට හොයන්න කියන මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය මේක ලොකු වගයක්. කාබන් 612 පරමාණුවෙන් 12න් එකක ස්කන්ධයට වඩා මේක ලොකුයි. එතකොට මේක උඩ පොඩි දේ යට. මේ කාබන් හැම වෙලෙම ඉර යටට එන්නේ කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එක. ඒකට හේතුව මේක පොඩි. හැම වෙලෙම උඩට එන්නේ අපිට හොයන්න කියන පරමාණු. අපිට නයිට්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න කියලා කිව්වොත් අපි උඩට දාන්න ඕනේ නයිට්‍රජන් පරමාණුක ස්කන්ධය. යටට හැම වෙලෙම එන්නේ කාබන් 612 පරමාණුවෙන් 12න් එකක ස්කන්ධය. උඩ තමයි හැම වෙලෙම වෙනස් වෙන්නේ අපිට හොයන්න කියන මූලද්‍රව්‍ය අණු. අපිට ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න කියලා කිව්වොත් අපි මෙතන දාන්න ඕනේ ඔක්සිජන් පරමාණු ස්කන්ධය. නයිට්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න කිව්වොත් අපි මෙතන දාන්න ඕනේ නයිට්‍රජන් වල පරමාණුක ස්කන්ධය. පැහැදිලිනේ? ඔන්න ඔහොම තමයි යම් කිසි මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්නේ. ඕක තමයි ෆෝමියුලා එක. සූත්‍රය මෙන්න මේක. හරිද? හරි. දැන් ඔයාලට තේරෙනවා කොහොමද මේ සූත්‍රය හැදුනේ කියලා. අපි දැන් මේ සූත්‍රයට ආදේශ කළ ගානක් හදමු.